දන්නවද? මනුස්ස ලෝකේ උපදින්නේ පින්පව් කියන කර්ම දෙකම කරපු අය. මේකේ පිනක් විපාක දෙනවා, පවත් විපාක දෙනවා. ඒ නිසා සැපයක් දෙනවා, දුකක් දෙනවා. මේ අටලෝ දහමෙන් නම් අපිට ගැලවෙන්න බෑ. හිත මායාවක් වගේ පෙන්නයි. බෑ අපිට සැප ඕන කියලා. නමුත් කැරකෙන කරත්ත රෝදේ වගේ තැන් 8ක් පොළොවේ ස්පර්ශ වෙනවා වගේ කරත්ත රෝදේ 8කට බෙදුවොත්, නිම්මලල් 8කට බෙදුවොත් ඒක කැරකෙනකොට ස්ථාන 8ක් පොළොවේ ගෑවෙනවනේ. ඒ වගේ ලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක කියන කාරණා 8 කැරකී යනවා. සතුටක් ආවොත් තවත් ඊළඟ මොහොතේ අපි දුකක් බලාපොරොත්තු වෙන්න වෙනවා. ප්‍රශංසා එනකොට නින්දාත් බලාපොරොත්තු වෙන්න වෙනවා. ඊළඟට ලාභයක් එනකොට අලාභයත් බලාපොරොත්තු වෙන්න වෙනවා. මේ අම්මලා චූටි දරුවෝ දැන් තුරුළු කරගෙන ලං කරගෙන ඉන්නවා. කවදා හරි දවසක ඔය දරුවෝ දුරු වෙලා යනවනේ. ඈතට යනවනේ. හැමදාම ඉන්න බෑනේ. එහෙමත් එකට හිටිය යම් දවසක ඔයාලත් මමත් මැරෙනවනේ. මේ හැමදේම දාලා යන්න සිද්ධ වෙනවනේ. ලෝක සත්‍ය අපි හිතලා මේ හිත හදාගෙන හිටියේ නැත්තම් මැරෙනකොට ගොඩාක් දේවල් පොඩි බැඳගෙන අතෑර ගන්න බැරුව හොල්ලා මේ මහ පොළොවට ආසාවෙන් ආයේ